වසන්ත මිහිරියාව එක්ක මියුරු ආදරය සොයා යන සොඳුරු ආදර චාරිකාව. සහරීකැප් අපේ YouTube නාලිකාවට ඔයාලා හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ඔන්න ඉතින් වෙනදා වගේම අදත් ලස්සන ඩ්‍රාමා රොමැන්ස් ෆිල්ම් එකක් අරගෙන මම ආවා ඔයාලා වෙනුවෙන්ම. මේ ෆිල්ම් එකේ කතාව මෙහෙමයි. ගොඩක් සල්ලි තියෙන පවුලක බොහොම වැදගත් විදිහට හැදුණු පිරිමි ළමයෙක් ඉන්නවා. තාත්තගේ සල්ලි පාවිච්චි කරන්නේ නැතුව තමන්ගෙම දෙයක් ඇචීව් කරන්න හිතන මේ තරුණයා ෆොටෝග්‍රැෆර් කෙනෙක් විදිහට වගේම කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් විදිහටත් වැඩ කරනවා. ඉතින් මෙයාට තාත්තා හැම නිතරම කරදර කරනවා ඔයා ඉක්මනින්ම මැරි කරන්න. ඔහොම ගියොත් තව අවුරුද්දකින් දෙකකින් ඔයා නිකම්ම අංකල් කෙනෙක් වෙයි කියලා. ඉතින් මේ තරුණයා කැමති නැහැ එහෙම නිකන් ප්‍රපෝසල් බලලා විවාහ වෙන්න. මෙයාට ඕනේ හරියටම එයාගේ අම්මා වගේ ගතිගුණ තියෙන ඒ වගේම ඇස් වලින් hina වෙන දැක්ක ගමන්ම එයාගේ හිත යන ගෑනු ළමයෙක්ව. ඉතින් ওই විදිහේ ගෑනු ළමයෙක් මේ තරුණ පිරිමි ළමයාට එක දවසක් අහම්බයකින් වගේ මුණ ගැහෙනවා. ඉතින් ඊට පස්සේ ජීවිතේ මල් 7යි කියලා මෙයා හිතුවත් ඒක ඒ විදිහටම වෙයිද? ඉතින් ඔන්න ඔතනින් තමයි මේ ලස්සන මූවි එකේ කතාව පටන් ගන්නෙ. පටන් ගත්ත විනාඩියේ නම් අන්තිම තප්පරය වෙනකම්ම ආසාවෙන් බලන්න පුළුවන් ගොඩක් සංවේදී අවසානයක් තියෙන මේ මූවි එක තමයි 2025 අලුතෙන්ම රිලීස් වුණ Love You Muddu කියන තෙලුගු මූවි එක. ඉතින් මම අද ඔයාලට මේ ෆිල්ම් එකේ සම්පූර්ණ කතාවම කියනවා. ඉතින් එහෙමනම් වැඩි කතා නැතුව අපි කෙලින්ම යමු අද වීඩියෝ එකට. ෆිල්ම් එක පටන් ගන්නකොටම ඔබට පෙන්වන්නේ සුදු පෙන කැටිතේ විසිරෙන මුහුදු වෙරළක රෝද පුටුවක් මත වාඩි වෙලා තමන්ගේ පෙම්වතා ළඟ ඉඳගෙන ඈත බලාගෙන ඉන්න ගෑනු ළමයෙක්. මේ ගෑනු ළමයා අපිට කියනවා ආදරය කියන්නේ මේ ලෝකේ තියෙන හැඟීම් වලින් ලස්සනම හැඟීම කියලා. ඒ වගේම තමයි හරිම කෙනා එක්ක ආදරය කරන්න කෙනෙක්ට අවස්ථාවක් ලැබුණොත් ඒක සියලු වේදනාවලට මහත් ඔසුවක් වගේ කියලා. ඉතින් ඔහොම මේ ගෑනු ළමයා කියනකොට එයාගේ ආදරණීය පෙම්වතා එහා පැත්තේ හිටගෙන ඉන්නවා. එයා අපිට කියනවා සුමති හැම වෙලාවෙම ආදරය ගැන ඔහොම මට කියනවා. හැබැයි මට නම් හිතෙන්නේ ආදරය කියන්නේ මේ ලෝකේ තියෙන මිල අධිකම ඖෂධය. ගොඩක් දෙනෙක් ඒකේ වටිනාකම කොච්චරද කියන්නවත් දන්නේ නැහැ කියලා. ඉතින් මේකෙන් පස්සේ අපිට පෙන්වන්නේ අතීත කතාවක්. ඉතින් මේ අතීත සිදුවීම් වලට අනුව අපිට පෙන්වනවා වැලන්ටයින් දවසක පෙම්වතුන්ගෙන් ආදරය කියන්නේ මොකක්ද කියලා අහන්න මාධ්‍ය නාලිකාවක නිවේදකයෙක් පාක් එකකට ඇවිත් ඉන්නවා. ඉතින් මෙයා හැමෝගෙන්ම ආදරය කියන්නේ මොකක්ද කියලා අහනවා. එක එක අය විවිධ අර්ථකථන ආදරයට දෙනවා. ඉතින් මේ විදිහට උදා වෙන පෙබරවාරි 14 දිල්ලියට රාත්‍රිය උදා වෙද්දී මහා වැසි ඇදහැලෙමින් පවතිනවා. ඉතින් මේ මහා වැස්ස වෙලාවේ වැස්ස කියලාවත් බලන්නේ නැතුව කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් වෙන අර කලින් පෙන්නපු channel එකේම වැඩ කරන කරුණ කියන පිරිමි ළමයා වැඩ ඉවර වෙලා ගෙදර යමින් ඉන්නවා පෙන්වනවා. ඉතින් මේ වෙලාවේ මේගොල්ලන්ගේ channel එකේ වැඩ කරන තවත් යාළුවෙක් කරුණට කතා කරලා කියනවා MD අලුත්ම නිවුස් එකක් දුන්නා. පුළුවන් ඉක්මනට ගිහින් ඒක කවර් කරන්න කියලා. ඉතින් මේ නිවුස් එක තමයි නාදන් පාක් එක කිට්ටුව තියෙන පාරේ පහන් කණුවක් යට පෙම්වතුන් වෙනුවෙන්ම කරපු මේ දවසේ පෙම්වතුන් දෙන්නෙක් සියදිවි හානි කරගෙන ඉන්නවා කියන එක. ඉතින් මේ නිවුස් එක කවර් කරන්න ගෙදර යන එක මග හැරලා කරුණට යන්න සිද්ධ වෙනවා. මේ වෙලාවේ කරුණගේ යාළුවා එහා පැත්තේ ඉන්න ඩ්‍රයිවිං කරන තරුණයා කරුණට කියනවා ඔයාගේ තාත්තා මෙච්චර දේපලක් හම්බ කරලා තියෙද්දි ඕවාගේ දෙයක් මට තිබුණා නම් මම ක්ලබ් එකකට පබ් එකකට යන ගමන් ආතල් එකේ ජීවිතය ගත කරනවා. කීයටවත් මේ මහරෑ වැස්සේ මේ වගේ වැඩකට නම් යන්නේ නැහැ කියලා. එතකොට කරුණා කියනවා තාත්තා ඇචීව් කරපු දේවල් එයා තරුණ කාලේ මහන්සි වෙලා කරපු දේවල්. මමත් මගේ ජීවිතේ මොනවා හරි දෙයක් කරන්න ඕනේ. ඒක තමයි මගේ සතුට කියලා. ඉතින් ඒ නිසාලු කරුණා කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් විදිහට වගේම ෆොටෝග්‍රැෆර් කෙනෙක් විදිහටත් වැඩ කරන්නේ. දවසක එයාගෙම කියලා ආයතනයක් පටන් ගන්න එක තමයි කරුණාගේ බලාපොරොත්තුව. ඉතින් මේ බලාපොරොත්තුව ඇතුව මේ ශාස්ත්‍රීය ඉහළ ආයතනයක එක්ස්පීරියන්ස් ගන්න කරුණා සේවකයෙක් විදිහට වැඩ කරන්නේ බොහොම නිහතමානීව. ඉතින් අතට පයට වැඩකාරයෝ තියාගෙන ජීවත් වෙන්න පුළුවන් මේ කරුණාගේ නිහතමානීකම තමයි කරුණට යාළුවෝ ගොඩක් ඉන්න වගේම සාර්ථකත්වයටත් ලොකුම හේතුව. ඉතින් කොහොම නමුත් කරුණා මේ රෑම එයාට යාළුවා දැනුම් දුන්නු ස්ථානයට යනවා. ඉතින් ඊට ටික වෙලාවකට කලින් මෙතන වාඩි වෙලා හිටපු තරුණ පෙම්වතුන් යුවලක් ඒගොල්ලන්ගේ විවාහයට ගෙදරින් අකමැති නිසා වස පානය කරලා සියදිවි හානි කරගන්න කටයුතු කරනවා අපිට පෙන්වනවා. ඉතින් කරුණා මෙතනට ළඟා වෙනකොට මේ දෙන්නම මිය ගිහින්. ඉතින් කරුණාගේ ඔෆිස් එකේ වැඩ කරන එක තරුණ මාධ්‍යවේදියෙක් අනේ පව් මොන වගේ ප්‍රශ්න තියෙන්න ඇතිද කියලා අපි කොහොමද දන්නේ කියලා මේ මිය ගිහින් ඉන්න පෙම්වතුන් ගැන අනුකම්පාවෙන් කතා කරද්දී කරුණ නම් කියන්නේ ආදරය කියන්නේ මොන ප්‍රශ්නාවත් එකිනෙකා වෙනුවෙන් සටන් කරලා ඒ ආදරය ජයග්‍රහණය කරන්න
පුළුවන් අයට විතරක් උරුම වෙන්න ඕනේ දෙයක්. මේගොල්ලෝ ඒ තරම් උතුම් වූ ආදරය වෙනුවෙන් වෙන්නුණු දවසේම ආදරෙන් පෙරදිලා මේ ලෝකෙන්ම යන්නත් ගිහින්. ඇත්තටම මේ අය ආදරය කරන්නවත් සුදුසු අය නෙවෙයි කියලා. ඉතින් ඔයාට ආදරය වෙනුවෙන් සටන් කරන්න බැරි නම් කවදාවත් ඒකට ඇතුල් වෙන්න හිතන්නවත් එපා කියලා කරුණාගේ channel එකේ රෙකෝඩින් එකේදී කියනවා. ඉතින් ඔන්න මේකෙන් පස්සේ අපිට පෙන්වනවා උදෑසන වෙලාවක කරුණාගේ තාත්තා කරුණාගේ වෙහිකල් එක වොෂ් කරනවා. ඉතින් මේවා කරන්න ඕන තරම් සර්වන්ට්ලා මේ ගෙදර හිටියත් කරුණාගේ අම්මා පුංචි කාලෙම මිය ගිහින් නිසා කරුණාගේ තාත්තා කරුණාගේ හැම දෙයක්ම කරලා දෙනවා. මොකද අම්මා නැති පාළුව පුතාට දැනෙන්න හොඳ නැහැ කියන එක තමයි තාත්තගේ විශ්වාසය. ඉතින් කොහොම නමුත් මේ වෙලාවෙත් ඔයා ඉක්මනටම කසාද බඳින්න ඕනේ. ඔහොම හිටියොත් එහෙමනම් අංකල් කෙනෙක් වෙයි, නිකම්ම නාකි වෙයි. මටත් ඉක්මනින් සීයා කෙනෙක් වෙන්න ඕනේ කියලා කරුණාගේ තාත්තා කරුණාගේ විවාහය ගැන කතාව ආපහු ඇදලා ගන්නවා. ඉතින් හැම වෙලාවෙම මැරි කරන්න කියලා බල කරන එක තමයි කරුණාගේ තාත්තගේ එකම වැඩේ. ඉතින් කරුණා මේකට එක එක දේවල් කිය මේ යන්න ලෑස්ති වෙන්නේ අම්මගේ සොහොන බලන්න ගමේ තියෙන ගෙදරට. මොකද අද කරුණාගේ අම්මගේ බර්ත්ඩේ එක. කරුණා මේ ගමන යන්න එයාගේ හොඳම යාළුවෙක්ට කතා කරලා තිබුණත් මේ පිරිමි ළමයා ගෑනු ළමයෙක් එක්ක ඇවිදින්න යන නිසා කරුණාට යන්න වෙන්නේ තනියම. ඉතින් මගදී දිනේෂ් කියන යාළුවෙක් එයාගේ ගමට ටිකක් මෙහායින් බස්සන්න කරුණාට සිද්ධ වෙනවා. ඉතින් දිනේෂ් කියන මේ යාළුවාවත් දාගෙන කරුණා ගමන පිටත් වෙනවා. ඉතින් සෑහෙන දුරක් යන්න තියෙන නිසාම කරුණාට සෙට් වුණ මේ දිනේෂ් කියන යාළුවා නම් ගමනට හරි අපූර්වට ගැලපෙනවා. මොකද මගේ ටිකට කච ගාලා රටේ ලෝකෙ නැති පච ටිකක් අතාරින ගමන් දිනේෂ්ට පුළුවන් වෙනවා කරුණාගේ පාළුව නැති කරන්න. කොහොම නමුත් දිනේෂ් මේ වෙලාවේ ඔයාට ආදර සම්බන්ධයක් එහෙම තියෙනවද කියලා කරුණාගෙන් අහනවා. එතකොට කරුණා කියනවා දැනට නම් එහෙම එකක් නැහැ කියලා. ඉතින් ඊළඟට කරුණා මෙන්න මෙහෙම කතාවක් කියනවා. ඒ අනුව අපිට අතීත සිදුවීමක් පෙන්වනවා. දවසක් තාත්තගේ කියමන් ඉවසන්නම බැරි තැන කරුණා ගෑනු ළමයෙක් බලන්න තාත්තා එක්ක ගිහින් තියෙනවා. ඉතින් මේ ගෑනු ළමයාත් එක්ක තනියම කතා කරන්න මනමාලයට අවස්ථාව දුන්නු වෙලාවේ මේ ගෑනු ළමයා කරුණාට එයාගේ අතන මෙතන හැමතැනම තියෙන ටැටූස් ඔක්කොම කිසිම ලැජ්ජාවකින් සංවරකමකින් තොරව පෙන්වනවා. ඉතින් ඔය දේත් එක්ක මෙතනදිම මේ ගෑනු ළමයාව කරුණාට එපා වෙනවා. ගෙදර ඇවිල්ලා තාත්තා අහනවා "ඔයා මොකටද මේ ගෑනු ළමයාට අකමැති කිව්වේ" කියලා. එතකොට ඉතින් කරුණා කියනවා අම්මෝ ඔයා ටැටූ ගොඩක් ගහගෙන ඉන්නවා මං ඒවට ආස නැහැ කියලා. ඉතින් තාත්තා නම් කියනවා ඕක අකමැති වෙන්න හේතුවක් නෙවෙයි කියලා. කොහොම නමුත් මේ වෙලාවේ කරුණා තාත්තට කියනවා ඔයාට අම්මව හම්බ වුණේ කොහොමද? ඒ වෙලාවේ ඔයාට විශේෂ හැඟීමක් දැනුණා කියලා ඔයා මට කියලා තියෙනවා. මටත් එහෙම හැඟීමක් දැනෙන ගෑනු ළමයෙක් හම්බ වුණොත් ඇස් දෙක පියාගෙන වුණත් මං එයාව කසාද බඳින්නම් කියලා. ඉතින් එහෙම කෙනෙක් හොයලා දෙන්න කියලා කරුණා තාත්තට කියනවා. ඉතින් එහෙම කෙනෙක් හොයලා දෙන්න කරුණාගේ තාත්තා පොරොන්දු වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තාත්තයි පුතයි දෙන්න ඩීල් එකක් දාලා තියෙනවා. ඉතින් මේ විදිහට තමයි එයාගේ ආදරය කවදා හරි පටන් ගන්න කියලා කරුණා දිනේෂ් එක්ක කියනවා. ඉතින් ඒක නම් හොඳ දෙයක් කියලා දිනේෂ් කියනවා. ඉතින් කරුණා කියන්නේ මත්පැන් පාවිච්චි කරන්නේ නැති ගෑනු ළමයින්ට කරදර කරන්නේ නැති ගොඩාක් හොඳ කෙනෙක්. ඒ වගේම ප්‍රකෝටිපතියෙක්ගේ පුතෙක්. ඉතින් කරුණා වගේ පිරිමි ළමයෙක් හම්බ වෙන ගෑනු ළමයා ගොඩක් වාසනාවන්ත කෙනෙක් වෙන්නම ඕනේ. ඉතින් කොහොම වුණත් දිනේෂෝ යාගේ ගෙළඟින් බස්සලා ගමට යනකම් ඉතුරු ටික කරුණා යන්නේ තනියම. පැය කිහිපයකට පස්සේ කරුණාට පුළුවන් වෙනවා දිල්ලි ටවුන් එකකින් සෑහෙන ඈත සුන්දර ගම්මානයක තියෙන කරුණා උපන් ගමේ ගෙදරට යන්න. ඉතින් කරුණා ගිහින් වොෂ් එකක් එහෙම දාගෙන ගෙනාවු පුංචි කේක් ගෙඩිය අම්මගේ සොහොනේ ස්මාරකය මත තියලා කපලා අම්මගේ ෆොටෝ එකටත් කේක් කෑල්ලක් දීලා පුංචි කාලේ අම්මා ළඟට වෙලා හිටපු හැටි කරුණා මතක් කරනවා. එක දවසක් අම්මා නිදාගෙන ඉන්නකොට කරුණා අම්මා ළඟ වාඩි වෙලා ඉන්නවා. ගොඩක් වෙලා මේ විදිහට ඉන්න අම්මට කොච්චර කතා කළත් අම්මා ඇහැරෙන්නේ නැහැ. මොකද කරුණාගේ අම්මා මේ වෙනකොටත් heart attack එකකින් මිය ගිහින්. හැබැයි මේක පුංචි කරුණාට තේරෙන්නේ නැහැ. ඉතින් තාත්තා එනකන් රෑ වෙනකන්ම කරුණා අඬා ඉඳලා තියෙනවා. ඉතින් ඒ මතකයන් කරුණාගේ හිත පුරාම හොල්මන් කරනවා. ඉතින් කොහොම වුණත් අම්මා වගේ ගෑනු ළමයෙක් එයාගේ බිරිඳ විදියට හොයාගන්න එක තමයි කරුණාගේ ජීවිතේ ලොකුම බලාපොරොත්තුව. ඉතින් ඔන්න ඊළඟ දවසේ උදේ තාත්තටත් කෝල් කරලා සැප දුක් අහන කරුණා මේ ලෑස්ති වෙන්නේ අම්මයි තාත්තයි යාළු වෙලා ඉඳපු කාලේ අම්මා අමාරුවෙන් සල්ලි එකතු කරලා තාත්තට ගිෆ්ට් එකක් විදියට අරන් දුන්නු බයික් එකෙන් ගම වටේම රවුමක් යන්න. ඉතින් මෙහෙම රවුමක් යන ගමන් ඇසට හසුවන ලස්සන දසුන් එයාගේ කුරුළු එහෙන් ඡායාරූපගත කරන එක තමයි කරුණාගේ බලාපොරොත්තුව. ඉතින් කරුණා මුලින්ම මේ විදිහට එයාගේ කැමරා කාචයට හසු කරගන්නේ මේ ලස්සන ගම්මානයේ තියෙන ඉස්කෝලේ ගේට් එක ළඟ ඉන්න සිකියුරිටි අංකල්ව. ඉතින් මේ අංකල් මෙතනින් යන්නේ නැයත් එක්ක කතා කරන විදිහේ හරිම ලස්සන ඉරියව් ටිකක් තමයි කරුණා
කැමරා කරන්නේ. ඊළඟට මේ ෆොටෝස් ටික අර සිකියුරිටි අංකල්ට පෙන්වනවා. ඉතින් කොලෙජ් එකේ විශේෂ ෆන්ක්ෂන් එකක් තියෙන නිසා හැමෝම වගේ ඉන්නේ සිවිල් ඇඳුම් වලින් සැරසිලා. මේ සිකියුරිටි අංකලුත් වේට්ටියකුයි කමිසකුයි ඇඳලා ඉන්නේ. ඉතින් මට වඩා ලස්සන ෆොටෝස් ඇතුළට ගියොත් ඔයාලට ගන්න පුළුවන් වෙයි. සල්ලි ටිකකුත් හොයාගන්න පුළුවන් වෙයි කියලා මේ සිකියුරිටි අංකල් කරනව උනන්දු කරනවා. හැබැයි ඉතින් කරන කියන්නේ සල්ලි වලට ෆොටෝ ගහන කෙනෙක් නෙමෙයි. එයා මේවා කරන්නේ විනෝදාංශයට. ඉතින් කොහොම වුණත් ලද අවසරයෙන් කොලෙජ් එක ඇතුළට යන කරුණ පුංචි ළමයින්ව, ලස්සන ගැහැණු ළමයින්ව, ටීචර්ස් ලව, සර් ලව, ලස්සන ගස් මේ හැම දෙයක්ම ෆොටෝ ගහනවා. ඉතින් ඔන්න මේ අතරේ ළමයි වෙනුවෙන් නර්තනයක් ඉදිරිපත් කරන්න සූදානම් වෙලා ඉන්න ගුරුතුමියක් පුංචි බබෙක්ව වඩාගෙන ෆොටෝ එකක් ගන්න කෙනෙක්ව හොයනවා. ඉතින් සුමති සන්තූර් කියන මේ ගුරුතුමියගේ නෙත ගැටෙන්නේ අපේ කරනව. ඉතින් ෆොටෝග්‍රැෆි සර් කියලා සුමති ටීචර් හයියෙන්ම කතා කරනකොට ඔන්න පළවෙනි වතාවට මේ වෙලාවේ තමයි කරුණ සුමතිව දකින්නේ. ඉතින් අර පුංචි බබාව වඩාගත්තට පස්සේ සුමති ටීචර්ගේ බබාගේ ෆොටෝ එකක් කරන් දෙන්න කරුණ සමත් වෙනවා. ඉතින් මේ වෙලාවෙම ඇනවුස්මන්ට් එකක් යනවා. සුමති ටීචර්ගේ නැටුම තමයි ඊළඟට ඉදිරිපත් කරන්න තියෙන්නේ කියලා. ඔය දේත් එක්ක සුමති වේදිකාවට ගිහින් එයාගේ නැටුම ලස්සනට ඉදිරිපත් කරනවා. ඉතින් ඇත්තටම සුමතිව දැක්ක වෙලේ ඉඳන්ම එයාගේ අම්මගේ මූණමයි කරුණට මතක් වෙන්නේ. මේ දේත් එක්ක සුමති වේදිකාවේ භරත නැටුමක් ඉදිරිපත් කරද්දී කරුණට නැවෙන්නේ හරියට සුමති එයා එක්ක එයාගේ ලෝකෙ සැරිසරනවා වගේ හැඟීමක්. ඉතින් සුමතිත් එයාගේ ලස්සන නර්තනය ඉවර කරලා වේදිකාවෙන් බැහැලා යනවත් එක්කම පොඩි ළමයි වට කරගෙන ටීචර්ගේ ෆොටෝස් ගන්නවා. ඉතින් සුමතිත් එක්ක කතා කරන්න හිතාගෙන කරුණත් මෙතනට යනවා. ඉතින් මේ වෙලාවේ කට්ටිය අතරින් කරුණට සුමතිත් එක්ක කතා කරන්න අවස්ථාවක් නම් ලැබෙන්නේ නැහැ. කොහොමද ඊළඟට ළමයි ටික මෙතනින් ගිහිල්ලා සුමති කරුණයි දෙන්න තනි වෙද්දී කරුණ දිහා අප්‍රසාදයකින් බලන ගමන් සුමති එක පාරටම අඬන්න පටන් ගන්නවා. ඊළඟට සුමති අත දිගෑරලා කරුණට කම්මුල් පාරක් ගහලා මෙතනින් යන්නේ කේන්තියෙන්. ඉතින් ඇත්තටම මෙච්චර ලස්සන ගැණු ළමෙක් ඒ වගේ වැදගත් ගුරුතුමියක් වෙලා දැකපු පළවෙනි දවසේම මේ විදිහට Tamanට කම්මුලට ගහන්න හේතුව මොකක්ද කියලා කරුණට නම් හිතා ගන්නවත් බෑ. ඉතින් මේකෙන් පස්සේ අපිට පෙන්වන්නේ සුමති ටීචර් මේ උගන්වන ඉස්කෝලේ ළමයි ඔක්කොම උදැන්සන රැස් වීමකට ලෑස්ති වෙලා ඉන්නවා. ඉතින් පරක්කු වෙලා ටීචර්ත් ඉස්කෝලේට එනවා. ඉතින් ටික වෙලාවකට මිස්ව ගේට් එක ළඟ නතර කරගන්න සිකියුරිටි අංකල් මිස්ටර් කියනවා ඊයේ වෙච්ච දේ ගැන ගොඩක් කනගාටු වෙනවා. හැබැයි අර ෆොටෝස් ගන්න ආපු සර් නම් නෙමෙයි ඒක ඇත වැඩේ කළේ. අපි CCTV චෙක් කළා. එතනින් දුවපු රස්තිය අදුකාර කොල්ලෙක් තමයි මිස්ටර් එහෙම කළේ කියලා සිකියුරිටි අංකල් පැහැදිලි කරනවා. ඉතින් ඔය දේත් එක්ක තමයි අපිට පෙන්වන්නේ ඊයේ දවසේ කර්ණට සුමති ටීචර් කම්මුලට ගහලා තියෙන්නේ වෙන දෙයක් නිසා නෙමෙයි. එතනින් දුවපු පිරිමි ළමේ සුමති ටීචර්ගේ ඉනෙන් කොනිත්තලා. ඉතින් සුමති ටීචර් හිතලා තියෙන්නේ Tamanගේ ළඟම හිටගෙන ඉන්න කර්ණ මේ දේ කළා කියලා. ඉතින් ඒ අනුව තමයි කම්මුල් පාරක් ගහලා තියෙන්නේ. ඉතින් Taman අහිංසක මිනිස්සෙක්ට හැමෝම ඉස්සරහා මේ විදිහට කම්මුල් පාරක් ගහපු එක ගැන සුමති දැන් නම් ගොඩක් දුක් වෙනවා. ඉතින් සුමති සිකියුරිටි අංකල්ට කියනවා අනේ මට එයාගෙන් සමාව ගන්න ඕනේ කියලා. ඉතින් එහෙම සමාව ගන්න ඒ පිරිමි ළමයාගේ කන්ටැක්ට් නම්බර් එකක්වත් නැහැ කියලා සිකියුරිටි අංකල් කියනවා. ඉතින් ඔය දේත් එක්ක සුමති ගොඩක් දුක් වෙනවා. ඉතින් සුමති ඉස්කෝලේ ඇරලා හොස්ටල් එකට ගිහින් පන්සලකට යනවා. ඊළඟට බුද්ධ ප්‍රතිමාවකට වන්දනාමාන කරලා එයා අතින් අහිංසක මිනිස්සෙක්ට උණු මේ වැරද්ද ගැන සමාව දෙන්න කියලා බුදුහාමුදුරුවන්ගෙන් ඉල්ලනවා. ඉතින් ඊළඟ දවසෙත් අපිට පෙන්වනවා පුරුදු විදිහටම කර්ණ නම් එයාගේ බයික් එකෙන් සුමතිලාගේ ඉස්කෝලේ ගාවට ඇවිත් ඉන්නේ මේ ඉස්කෝලේ තියෙන ලස්සන පරිසරය නිසා තව ෆොටෝස් ටිකක් ගන්න හිතාගෙන. ඉතින් එතකොට එළවලු වගේක් ගේන්න කඩේට ගියපු සිකියුරිටි අංකල් ආපහු එමින් ඉන්නවා. එයා දකිනවා කර්ණ ඇවිත් ඉන්නවා. ඉතින් සිකියුරිටි අංකල් නෝකාඩුවට hina වෙන ගමන් කර්ණගෙන් අහනවා අද කාගෙන් ගුටි ගන්නද මේ පැත්තට ආවේ කියලා. ඉතින් ඔය දේත් එක්ක කර්ණ කියනවා ඇත්තටම මේ ගුටි කෑවට හේතුවත් මම දන්නේ නැහැනේ කියලා. ඉතින් එතකොට සිකියුරිටි අංකල් පැහැදිලි කරනවා. ඔය අතින් නම් මොකුත් වැරද්දක් උනේ නැහැ සර්. මිස්ගේ ඉන කවුරු හරි කොනිත්තලා එතනින් පැනලා දිව්වා. ඉතින් මේ රස්තියාදුකාර කොල්ලෙක් අපි CCTV කැමරා චෙක් කරනකොට ඒක දැක්කා. හැබැයි මිස්ටර් හිතුනේ සර් කියලා. ඒකයි එහෙම උනේ කියලා. ඉතින් ඒ වගේම සිකියුරිටි අංකල් කියනවා ඒ සුමති කියන ටීචර්ට සර්ගෙන් සමාව ගන්න ඕනේ කියලා සර් ගැන විස්තර ඇහුවා කියලා. ඔය දේත් එක්ක සුමති ටීචර්ව දකින්න ගොඩක් ආසාවෙන් ඉන්න කරුණ එයාගේ නම්බර් එක සිකියුරිටි අංකල්ට දීලා කියනවා අනුමතරමින් නම්බර් එකට කෝල් කරලා හරි සමාව ගන්න යාට පුළුවන් මේ නම්බර් එක දෙන්න කියලා. ඉතින් ඊළඟට කරුණ ගෙදර ගිහින් ටිකක් රැවෙලා සුමතිගෙන් කෝල් එකක් එනකන් ඇඟිලි ගෙනගෙන බලාගෙන ඉන්නවා. හැබැයි ඉතින් සුමතිගෙන් කිසිම පණිවිඩයක් නම් ලැබෙන්නේ නැහැ. ඉතින් ඊළඟ දවසේ උදේ පාන්දරම ආයෙමත් ඉස්කෝලේ ළඟට ගිහින් කරුණ සිකියුරිටි අංකල්ගෙන් සුමති ගැන අහනවා. ඉතින් එතකොට තමයි සිකියුරිටි අංකල් කියන්නේ ටීචර්ට දෙන්න කියලා දුන්නුවේ නම්බර් එක මම කොෆි එකක් බොන්න ගියපු ෂොප් එකට තමයි සල්ලි කියලා දීලා තියෙන්නේ කියලා.
ඉතින් ඔන්න මේ වෙලාවේ කර්ණ මූණ දෙක කරගෙන මේ අංකල්ට දොස් කියද්දි සිකියුරිටි අංකල් කියනවා අන්න ඔයා හොයන කෙනා එනවා කියලා. ඉතින් ඔය දේත් එක්කම තමයි කර්ණ හැරිලා බලනකොට දකින්නේ සුමති රීජ මේ පැත්තට එනවා. ඉතින් සුමතිව පැත්තකට එක් කරගෙන යන කර්ණ දැන් සමාව ගන්න කියලා සුමතිට කියනවා. ඉතින් එතකොට සුමති සමාවෙන්න කියලා අඬමින් එයා අතිනුණු වැරැද්ද ගැන ගොඩක් දුක් වෙනවා. ඉතින් ඇත්තටම මේ තරම් වොරි වෙන්න දෙයක් නොවුනත් සුමති හරියට එයාගේ අම්මා වගේම වෙන චූටි වැරැද්ද ගැනත් ගොඩක් පසුතැවෙන කෙනෙක් කියන එක කර්ණට තේරෙනවා. ඉතින් තමන් අතින් වෙන පොඩි වැරැද්දටත් මේ තරම් වද වෙන කෙනෙක්ගේ හිත මොනතරම් හොඳ ඇත්ද කියලා කර්ණ කල්පනා කරනවා. කර්ණට ඕනේ උනේත් ඒ වගේ කෙනෙක්ව තමයි. ඉතින් කර්ණ නම් මේ වෙනකොටත් සුමති ගැන හිතින් ආදරයෙන් බැඳලා ඉවරයි. ඉතින් කොහොම නමුත් සුමතිව නැවත දකින ආශාවෙන් කර්ණ කියනවා ඔයා සමාව ගන්න ඕනේ නම් මගේ ගෙදරට එන්න. මොකද ගොඩක් කට්ටිය ඉස්සරහනේ ඔයා මට කම්මුලට ගැහුවේ. ඉතින් ඒ අය හැමෝම මගේ ගෙදරට ගෙන්වනවා. ඒ අය ඉස්සරහ ඔයා සමාව ගත්තොත් තමයි මම හරි කෙනෙක් කියලා ඒ අය තේරුම් ගන්න කියලා. ඉතින් නාඳුනන පිරිමි ළමයිගේ ගෙදරට යන එක එච්චර සුදුසු දෙයක් නොවුනත් සිකියුරිටි අංකලුත් කර්ණ හොඳ කෙනෙක් කියලා කියන නිසා සුමති කැමති වෙනවා කර්ණගේ ගෙදරටම ගිහින් සමාව ගන්න. ඉතින් ඔන්න ඊළඟ දවසේ සුදු සල්වාර එකකින් සැරසිලා සුමති කර්ණගේ ගෙදරට එනවා. ඉතින් තමන්ගේ ඉස්සරහටම තමන් සිහිනමවපු ඒ සුරංගනාවිය ඇවිත් ඉන්නවා දකින කර්ණ නම් ගොඩක් සතුටු වෙනවා. ඉතින් මම වෙනුවෙන් සමාව ගන්න ඕනේ මෙන්න මෙයාගෙන් කියලා කර්ණ අම්මගේ සොහන ළඟට සුමතිව එක්කරගෙන යනවා. ඉතින් කර්ණට නම් නැත්තේ අම්මා විතරයි. මේ වෙලාවේ සුමති කියනවා එයා පුංචි කාලේ ඉඳන්ම අම්මයි තාත්තයි දෙන්නම නැතුව හැදුණු අනාථ කෙනෙක් කියලා. ඉතින් කොහොම නමුත් ඒ දේවල් අමතක කරලා වෙච්ච වැරද්දට සමාව ගන්න සුමති ඊළඟට මෙහෙම සමාව ගත්තට මදි මං ඔයාට කම්බලට ගැහුවනේ. ඉතින් ඒ වගේ ඔයත් මට කම්බලට ගහන්න. එතකොටයි මට හිත හදා ගන්න පුළුවන් කියලා කර්ණට කියනවා. ඉතින් ඔන්න එතකොට හොඳටම hina වෙන කරුණ සුමතිට S2 වහගන්න කියලා නහය මිරිකලා කම්බලට හිමින් තට්ටුවක් දානවා. ඉතින් මේකට නම් සුමතිටත් hina යනවා. කොහොම වුණත් ඊළඟට කරුණ යන්න හැරෙන සුමතිගෙන් Instagram, Facebook, WhatsApp මේ මොනා හරි එකක් ඉල්ලනවා. හැබැයි ඉතින් සුමතිට මේ කිසිම දෙයක් පාවිච්චි කරන්න පුළුවන් ෆෝන් එකක් නෙමෙයි තියෙන්නේ. එයා පොඩි ෆෝන් එකක් තමයි පාවිච්චි කරන්නේ. ඉතින් ඊට පස්සේ මම යන්නම් කියලා සුමති යන්න පිටත් වෙනවා. ඉතින් කොහොම නමුත් මේ හමුවීමෙන් පස්සේ මෙච්චර දවසක් තනියම කල් ගෙවපු සුමතිගේ හිත සීමාවන් බැඳගෙන කරුණගේ පැත්තට ඇදෙමින් පවතිනවා. සුමති එයාගේ ඩයිරියේ ලියනවා මේ නාඳුනන hina වෙන S2ක් තියෙන තරුණ පිරිමි ළමයා තමන්ගේ හදවතේ සීමාවන් බැඳගෙන හිත ඇතුළටම ඇවිල්ලා කියලා. ඉතින් ඊළඟට වෙනදා 9ට නිදාගන්න සුමති 10-11 වෙනකන් හැරගෙන කල්පනා කරනවා. මේ වෙලාවේ කරුණගෙන් මැසේජ් එකක් එනවා. හෙට අපි මීට් වෙමුද කියලා. ඉතින් ඔවට උත්තර දෙන්න වැඩිය හදිස්සි වෙන්න එපා කියලා සුමතිගේ යාළුවෝ විහිළු කරද්දී ටික වෙලාවක් නොයිවසිල්ලෙන් ඉන්න සුමති අනිවාර්යෙන්ම කියලා කරුණට රිප්ලයි එකක් යවනවා. ඉතින් ඔන්න ඊළඟ දවසේ කරුණ බලාපොරොත්තු වුණ විදිහටම කරුණව මීට් වෙන්න සුමති ඇවිත් ඉන්නවා. ඉතින් ඔයා මං කියන දෙයට එකපාරටම එකඟ වෙන්න ඕනේ නැහැ කියලා බොහොම අමාරුවෙන් වචන ගොත ගහ කියන කරුණ ඊළඟට එයාගේ පපුව ඇතුලේ ඇඳුම් අතරේ සංගවගෙන හිටපු රෝස මල් පොකුරක් සුමතිට දෙනවා. ඉතින් ඊළඟට තව ටික දුරක් පාලමේ බයික් එකෙන් එන මේ දෙන්නා ආයෙම බයික් එක නතර කරලා බහිනවා. මෙතනදී සුමතිගේ කකුලේ ලස්සන පාසලමක් පළඳන්න කරුණ කටයුතු කරනවා. ඉතින් ඊළඟට දෙන්නම ලැජ්ජාවෙන් ඇඹරි ඉඳලා ආදරණීය ප්‍රථම වැළඳ ගැනීම සිද්ධ කරනවා. ඊට පස්සේ ඒ දවසේ හමුවීමට සමු දීලා දෙන්නම ගෙදර යනවා. ඉතින් ඊළඟ දවසේ ඉස්කෝලේ නිවාඩුවක් දාන සුමති ටීචර් කරුණත් එක්ක නිදහසේ කතා කරන්න පාක් එකට යනවා. මෙතනදී දෙන්නම මුලින්ම කතා කරන්නේ දෙන්නගේ පරණ සම්බන්ධතා ගැන. ඉතින් එතනදී කරුණ නම් කියනවා එයාට ගෑනු ළමයෙක් ගැන ආදරයක් තිබුණලු. හැබැයි ඒක ඒකපාර්ශ්වීය ආදරයක්ලු. ඉතින් පස්සේ ගෑනු ළමයා කසාද බැඳලා මේ වෙනකොට දරුවෝ දෙන්නෙකුත් ඉන්නවලු. ඉතින් මුළු ජීවිත කාලෙටම ඒ ගෑනු ළමයා ගැන හිතා හිටියා කියලා තමයි කරුණ කියන්නේ. ඉතින් සුමතිත් කියනවා එයාටත් පරණ ආදර කතා නම් නැහැ. මොකද එහෙම ආදරය කරන්න පුළුවන් පරිසරයකත් නෙමේ සුමති හැදිලා වැඩිලා තියෙන්නේ. ඉතින් හොස්ටල් එකක හිටපු නිසා වගේම අනාථයෙක් නිසා තමන්ටම කියලා මුකුත්ම දෙයක් නැති නිසාත් හොඳට ඉගෙන ගන්න අවධානය යොමු කළා කියලා සුමති කියනවා. ඉතින් ඒත් කවදා හරි ආදරය කරන්න විවාහ වෙන්න ලොකු ආශාවක් හදවතේ තිබුණු බවත් සුමති පැහැදිලි කරනවා. ඉතින් කොහොම නමුත්
මේ දෙන්නගෙම පළවෙනිම ප්‍රේමය තමයි මේ පටන් අරගෙන තියෙන්නේ. ඉතින් කොහොම නමුත් කර්ණ බලාපොරොත්තු වුණා වගේම එයාගේ අම්මා වගේම ගෑනු ළමෙක් මේ වෙනකොට කර්ණටත් ලැබිලා ඉන්නවා. ඉතින් ඔන්න ඊළඟට අපිට පෙන්වනවා තවත් දවසක සුමතිව මීට් වෙන්න කර්ණ ඇවිත් ඉන්න වෙලාවක තාත්තගෙන් කෝල් එකක් එනවා. තාත්තා කර්ණගෙන් අහනවා දැන් ඔහේ ගිහින් ගොඩක් දවස්නේ මොකෝ අපිව අමතක වෙලාද එන්න කල්පනාවක් නැද්ද කියලා. ඉතින් එතකොට කර්ණ තාත්තට කියනවා ගොඩක් ලස්සන සර්ප්‍රයිස් එකක් එක්ක මං ඉක්මනින්ම ඔයාව බලන්න එනවා කියලා. ඉතින් මේ වෙනකොට කරුණ ඉන්නේ ගොඩක් සතුටින්. කොහොම නමුත් කරුණ ගෙදර යන්න කලින් සුමතිගෙන් එකම එක ඉල්ලීමක් කරනවා. ඒ පුංචි අහිංසක ඉල්ලීම තමයි කවදාවත් මතක ඇති කාලෙක අම්මගේ උකුලේ නිදා ගන්න කරුණට අවස්ථාවක් ලැබිලා නැහැ. මොකද ගොඩක් පුංචි කාලෙදිම කරුණට අම්මව අහිමි වෙනවා. ඉතින් ඒ වෙනුවට අම්මා වගේ පේන සුමතිගේ උකුලේ නිදා ගන්න අවස්ථාවක් දෙන්න කියලා තමයි කරුණ ඉල්ලන්නේ. ඉතින් මේ අහිංසක ඉල්ලීමට ඉඩ දෙන සුමති අම්මව මතක් කර කර ඉකිබිඳිමින් හඬන කරුණව තමන්ගේ උකුල මත හොයාගෙන ආදරයෙන් ඒ හිස පිරිමදිනවා. ඉතින් ඊළඟට තවත් දවස් කිහිපයක් සුමති එක්ක ගම වටේ ඇවිදින කරුණ බොහොම සුන්දර දවස් කිහිපයක් ගත කරලා තාත්තගේ ඉල්ලීමට අනුව ගෙදර යන්න පිටත් වෙනවා. ඉතින් මගදීම තාත්තගෙන් කරුණට කෝල් එකක් එනවා. තාත්තා කරුණට කියනවා මම ලොකේෂන් එකක් දැම්මා අන්න එතනට එන්න කියලා. ඉතින් කරුණ සුමතිවත් එක්කරගෙන මේ තැනට එනවා. ටික වෙලාවකින් අපිට පෙන්වනවා සුමති විතරක් තනියම අඬාගෙන එළියට ඇවිල්ලා පාර දිගේ කොහෙදෝ යන්න පිටත් වෙනවා. නමුත් එක පාරටම පාරේ අනිත් පැත්තෙන් එන රතු පාට කාර් එකක වැදිලා සුමතිව ඇක්සිඩන්ට් වෙනවා. ඉතින් විනාඩි කිහිපයක් ඇතුළත කරුණ මෙතනට දුවගෙන ඇවිල්ලා වෙලා තියෙන දේ දැකලා මරලතෝ නිදනවා. ඊළඟට කරුණ දුවගෙන කට්ටිය අතරින් ඇවිල්ලා සුමතිගේ බොඩි එක වැටිලා තියෙන දිහා බලාගෙන අනන්න පටන් ගන්නවා. ලේ විලක් මැද මහ වැස්සේ සුමති බිම වැටිලා ඉන්නවා. ඉතින් සුමති අමාරුවෙන් කරුණගේ අතින් අල්ලගන්න හැදුවත් ටික වෙලාවකින් සුමති සිහි මද තත්වයකට වැටෙනවා. මේකෙන් පස්සේ අපිට පෙන්වන්නේ සුමතිට මෙහෙම අඬන්න වුණු හේතුව. ඉතින් ඔයාලට මතක ඇති කරුණත් එක්ක සුමති කරුණගේ තාත්තා මීට් වෙන්න එන්න කියපු තැනට ආවා. මෙතනට කරුණගේ තාත්තා කරුණට එන්න කියලා තියෙන්නේ එයා බලපු ගෑනු ළමෙක්ව මීට් වෙන්න. ඉතින් ඇත්තටම මේ ඒ ගෙදරට තමයි මේ විදිහට ගෙන්වලා තියෙන්නේ. ඉතින් කරුණගේ තාත්තා කෝවිලට ගියපු වෙලාවේ තමයි මේ ගෑනු ළමයාව දැකලා තියෙන්නේ. දැකපු ගමන්ම තමන්ගේ බිරිඳ වගේ ගොඩක් සුන්දර ලස්සන කෙනෙක් කියලා කරුණගේ තාත්තගේ හිතට මේ ගෑනු ළමයාව වැදිලා තියෙනවා. ඉතින් ඊට පස්සේ කෝවිලේ හිටපු මේ ගෑනු ළමයාට කතා කරලා එයාගේ දෙමව්පියන්ටත් කතා කරලා තමන්ගේ පුතාව විවාහ කරගන්න කැමතිද කියලා අහලා තියෙනවා. ඉතින් ගොඩක් සල්ලිකාර පවුලක වැදගත් ළමයෙකුණු කරුණව තමන්ගේ දුවට විවාහ කරලා දෙන්න මොන තාත්තද අකමැති වෙන්නේ. ඉතින් ඒ දෙමව්පියොත් උඩින්ම මේ යෝජනාවට කැමති වෙලා ඊට පස්සේ කරුණව සර්ප්‍රයිස් කරන්න හිතාගෙන කරුණගේ තාත්තගේ ගෙදරටම කරුණලව මේ විදිහට ගෙන්වලා තියෙනවා. හැබැයි ඉතින් කරුණ මේ වෙනකොට ඉන්නේ ආදරය කරන සුමතිව තාත්තට හඳුන්වලා දෙන අදහසින්. ඉතින් කොහොම වුණත් තාත්තා කරුණ ආදරය කරන සුමතිට නම් පොඩ්ඩක්වත් කැමති වෙන්නේ නැහැ. අනික සුමති කියන්නේ අනාථ කෙනෙක් කියලා දැනගත්තාම කරුණගේ තාත්තා කරුණට කියනවා ඔය කෙල්ල සල්ලි වෙනුවෙන් තමයි ඔයාගේ ඇඟේ එල්ලෙන්නේ නැත්තේ. ඊට වඩා මේ ගෑනු ළමයා කොච්චර හොඳ කෙනෙක්ද කියලා. ඉතින් කරුණ කොහොමදවත්ම දීශ කියන තාත්තා විසින් හොයපුවර ගෑනු ළමයාට නම් කැමති වෙන්නේ නැහැ. ඉතින් මේ අතරේ අපිට පෙන්වනවා ලිවිං රූම් එකේ ඉන්න සුමතිට ඔයා පොඩ්ඩක් කොහොම ඉන්න කියලා දීශ උඩ තට්ටුවට යනවා. ඊට ටික වෙලාවකට පස්සේ කරුණයි දීශයි දෙන්න ඒ කාලේ ඉඳන්ම ආදරය කරපු දෙන්නෙක් ඒ අතරට තමන් ආවේ අපරාධ කියලා තනියම කියවමින් සුමති පාර පැත්තට එනවා. ඉතින් ඊට පස්සේ තමයි සුමතිව වාහනයකට ඇක්සිඩන්ට් වෙන්නේ. ඉතින් මේකෙන් පස්සේ අපිට නැවත පෙන්වනවා සුමතිව ගිලන් රථයේ හොස්පිටල් එකට අරගෙන යන ගමන් ඉන්නේ. කරුණ ජීවත් වෙන්න හුස්ම යදිමින් ඉන්න සුමතිව තුරුළු කරගෙන හඬා වැළපෙනවා. සුමතිව රෝහල්ගත කරාට පස්සේ ඇයව විශේෂ සත්කමකට යොමු කරන්න ඕනේ කියලා ඒ වෙලාවෙම වෛද්‍යවරු සත්කම ආරම්භ කරනවා. ඉතින් හොඳට හිටපු සුමතිට මේ මොකක්ද උනේ කියලා හිතාගන්න බැරුව කරුණ රෝහල් කොරිඩෝවේ බිම වාඩි වෙලා හඬා වැළපෙනවා. ඉතින් ඊළඟට සත්කම සිදු වෙලා සාර්ථකව ඒක නිමා කරගන්න පුළුවන් වුණත් සුමතිට සිහියෙන් සති ගණනාවක්ම ගත වෙනවා. මේ කාලේ සුමති එක්ක ඇවිදපු මුහුදුවරලේ තනියම සැරිසරන කරුණ මේ වේදනාව දෙවියන්ට කියමින් ඇයි මෙහෙම දෙයක් Tamanටම උරුම කළේ කියලා දෙවියන්ගෙන් අහනවා. මම කවදාවත් ගෑනු ළමයෙක්ගේ හිතක්වත් රිද්දුවේ නැහැ. එයත් ඒ වගේම කෙනෙක්. අපි දෙන්නගෙම පළමු ප්‍රේමය මේක. ඉතින් ඒ තරම් කුමරු කුමරි බඹසර ජීවිතයක් ගත කරපු අපිට මේ වගේ දෙයක් උරුම කරන්න තරම් දෙවිවරු කොහොමද නපුරුුනේ කියන එක තමයි කරුණ දෙවියන්ගෙන් අහන ප්‍රශ්නේ. ඉතින්
තමන්ගේ පිවිතුරු ප්‍රථම ප්‍රේමයට වෙච්ච මේ දේ කර්ණගේ හදවතට ගොඩක් බර වැඩි. ඉතින් දවස් ගණනාවක්ම වෛද්‍යවරුන්ගේ උත්සාහය අවසානයේ සුමතිව යම් තාක් දුරට ගොඩ ගන්න ඩොක්ටර්ස්ලාට පුළුවන් වෙනවා. ඉතින් එක දවසක් ඇක්සිඩන්ට් එකෙන් පස්සේ පළවෙනි පාරට සුමතිගේ මූණ බලන්න කර්ණා ICU රූම් එකට ඇතුල් වෙනවා. ලස්සනට කියුටෙක්ස් ගාලා තිබුණු කකුල්වල ඇඟිලිවල තුවාලවලින් තවමත් ලේ ගලනවා. හැම තැනකම ලේ තැවරිලා ඇගේ සිනිඳු අතේ තුවාල පැසවලා ඇයි ලොකු වේදනාවක් විඳින බව කර්ණට වැටහෙනවා. ඉතින් ඒ වගේම ඉතින් ඊළඟට කර්ණ සුමතිගේ මූණ දිහා බොහොම අමාරුවෙන් බලනවා. මේ වෙලාවේ කර්ණගේ හිත තමත් කම්පා කරන දෙයක් තමයි කර්ණට දකින්න ලැබෙන්නේ. කොණ්ඩෙට මොනතරම් සුමති ආශ කරාද කියනවා නම් එක දවසක් කර්ණත් එක්ක කියනවා කිසිම හේතුවක් මත එයාගේ කොණ්ඩේ නම් කපන්න අඩුම තරමින් පූජාවකටවත් බෑ කියලා. ඉතින් ඒ තරම් ආශාවෙන් සුමති පරිස්සම් කරගත්තු ඒ අක්බඹරු කෙහෙරැලි අද ඇගේ හිස මත නැහැ. ඒ වෙනුවට සම්පූර්ණයෙන්ම කොණ්ඩේ බෝගාපු සුමති ඇඳමත වේදනාවෙන් වැතිරිලා ඉන්නවා කර්ණ දකිනවා. ඉතින් කර්ණගේ ඇස්වලින් කඳුලලි වැగిරුණත් ආයමත් හරිගස්සන්න පුළුවන් දේවල් නෙමෙයි දැන් මේ වෙලා තියෙන්නේ. ඉතින් කොහොම නමුත් මේ විදිහට සුමතිට සිහිය එනකන් දින ගණනාවක්ම රෝහලේ බංකු මත ගත කරන්න කර්ණ කටයුතු කරනවා. එක දවසක් සුමතිට සිහියාව කියන පණිවිඩය අරගෙන රෝහල් සේවකයෙක් එනවා. මේ දේත් එක්ක කඩාගෙන බිඳගෙන වාට්ටු පෙරලගෙන කර්ණ දුවන්නේ සුමතිව බලන්න. ඉතින් ICU රූම් එක ඇතුළට යන කර්ණ පොඩි ළමෙක්ට කතා කරනවා වගේ හායි කියලා සුමතිට කතා කරනවා. ඒත් සුමති කිසිම හැලහොල්මක් නැතුව ඔහේ සීලම දිහා බලාගෙන ඉන්නවා. ඉතින් සුමති මේ විදිහට පැය කිහිපයක්ම එකම විදිහට ඉන්නවා. මේ දේත් එක්ක කර්ණට මොකක්ද අමුත්තක් දැනෙනවා. ඉතින් කර්ණ ඩොක්ටර්ව හම්බ වෙලා සුමතිගේ තත්ත්වය විමසනවා. මෙතන තමයි වෛද්‍යවරිය සඳහන් කරන්නේ ඇක්සිඩන්ට් එකේ ෂොක් එකත් එක්ක ඇයි ඉන්නේ කෝමා තත්වයක කියලා. ඉතින් සුමතිට පහුගිය දේවල් කිසිම දෙයක් මතක නැහැලු. ඉතින් ඇගේ මතකය ආපහු එන්න නම් පරණ ජීවිතය මතක් වෙන විදිහේ දේවල් කරන්නත් ඇයව ආදරෙන් බලා ගන්නත් කාලයක් ඉවසීමෙන් ඉන්නත් සිද්ධ වෙනවා කියලා ඩොක්ටර් කර්ණට උපදෙස් දෙනවා. ඉතින් ඊට පස්සේ අපිට පෙන්වනවා සුමති ටීචර්ගේ ඉස්කෝලේ සිකියුරිටි අංකල්ට කතා කරලා කර්ණා සුමතිට සිද්ධ වෙච්ච මේ දේ ගැන කියනවා. ඉතින් සිකියුරිටි අංකල් අඬමින් කර්ණගෙන් එකම එක ඉල්ලීමක් කරනවා. මොන දේ වුණත් කවදාවත් ඒව අතහරින්න එපා කියන එක තමයි මේ අංකල් කරුණගෙන් ඉල්ලන්නේ. ඉතින් ඔන්න ඊළඟට අපිට පෙන්වන්නේ සුමතිට සිහියෙන්නේ කොයි වෙලාවේද කියලා නොයිවසිල්ලෙන් ඒ දිහාම බලාගෙන ඉන්න කර්ණා සුමතිගේ ඇඳ ළඟ පුටුවක් තියාගෙන වාඩි වෙලා ඉන්නවා. ඉතින් හොඳටම වෙහෙස නිසා කර්ණට නිදිමත දැනෙනවා. කර්ණ ඇඳ විට්ටමට ඔළුව තියාගෙන පොඩි නිින්දක් දානවා. ඉතින් ටික වෙලාවකින් අපිට පෙන්වනවා සුමති හුස්ම ගන්න බැරුව අපහසුවෙන් දඟලනවා. මේ දේත් එක්කම කර්ණට හැරෙනවා. ඒ වගේම කවුදෝ ICU රූම් එකේ දොර අරගෙන එළියට යනවා. ඉතින් කර්ණ කෑ ගහලා ඩොක්ටර්ව ගෙන්වනවා. මේ දේත් එක්කම ඩොක්ටර් කෙනෙකුයි නර්ස් කෙනෙකුයි ඇවිල්ලා සුමතිගේ ඉවත් කරපු ඔක්සිජන් මාස්ක් එක නැවත සකස් කරනවා. ඊළඟට ඩොක්ටර් පරීක්ෂා කරලා කියනවා ඇයට කිසිම ගැටලුවක් නැහැ. ඇය නෝමල් සිටුේෂන් එකක ඉන්නවා කියලා. ඉතින් ඊළඟට අපිට පෙන්වන්නේ සුමතිට අවශ්‍ය බෙහෙත් වගේක් ගන්න කර්ණ ෆාමසි එකට එනවා. මෙතනදී කර්ණ දකිනවා එළිය කාර් එකක් ළඟ හේතු වෙලා ඉන්න අර සුමතිගේ ඔක්සිජන් මාස්ක් එක ඉවත් කරලා ICU රූම් එකෙන් එළියට දූපු තරුණයාව. ඉතින් මේ ඉන්නේ ඒ තරුණයා තමයි කියලා හඳුනගන්න කරුණ ෆාමසි එකේ පිරිමි ළමයාට මඩ පොඩි වෙලාවක් දෙන්න කියලා එළියට දුවගෙන ගිහින් අර කොල්ලව හඹාගෙන යනවා. ඉතින් කරුණ මේ කොල්ලව අල්ලගෙන අහනවා ඇයි මේ වගේ දෙයක් කරන්න කියලා. එතකොට තමයි මේ තරුණයා කරුණට කියන්නේ ඔහොම කරන්න ඕඩර් එක දුන්නේ ඔයාගේම තාත්තා තමයි. ඕනනම් ඔය කෙල්ලව මැරුවට පස්සේ ඔයා දවස් 2-3ක් අඬයි. ඊට පස්සේ අර දීෂට කසාද බඳලා දෙන්න පුළුවන් නේ කියලා මේක කරන්න කිව්වා කියලා. ඉතින් මේ දේත් එක්ක කර්ණ ඊළඟට කෙලින්ම තාත්තව හම්බ වෙන්න ගෙදරට යනවා. කර්ණ තාත්තට සෑහෙන්න දොස් කියනවා. කර්ණ තාත්තගෙන් අහනවා ඔයා ඇත්තටම අම්මට ආදරය කරලාද කසාද බැන්දේ? එහෙම කළා නම් පුතාගේ පෙම්වතියට මේ වගේ දෙයක් කරන්න ඕනම තාත්තෙක් දෙපාරක් හිතනවා කියලා. ඊළඟට කරුණ මං ආදරය කරන කෙනා මං ඔයාගෙන් මෙච්චර කාලයකට මොකුත්ම ඉල්ලුවේ නැහැ තාත්තේ. ඔයාගේ ගෙදර ජීවත් වුණාට මං හම්බ කරලා කෑවේ බිව්වේ ඇන්දි පැලඳුවේ. ඉතින් ඇයි ඔයා මට මේ වගේ දෙයක් කරන්නේ? ඔයාට මගෙන් මොනවද ඕනේ කියලා කරුණ වේදනාවෙන් කෑ ගගහ අඬනවා. ඊළඟට තාත්තගේ කමිස කොල්ලරෙන් අල්ලලා ඔයා මගේ ආදරයට මොනවා හරි දෙයක් කළොත් මං ඔයාගේ ජීවිතේ වුණත් උදුර ගන්න දෙපාරක් හිතන්නේ නැහැ කියලා කියනවා. මොකද කර්ණ කියන්නේ අම්මා නැතුව පුංචි කාලේ ඉඳන්ම තාත්තත් එක්ක හැදුණු කෙනෙක්. ඉතින් කර්ණ අම්මා වගේ කෙනෙක්ව දැන් හොයාගත්තා විතරයි. ඇයිගේ ජීවිතය මේ විදිහට අපායක් උනේ තාත්තා නිසා කියලා කර්ණ තාත්තත් එක්ක ඉන්නේ ලොකු කේන්තියකින්. ඉතින් තාත්තගේ කමිස කොල්ලරෙන් අල්ලලා මේ විදිහට කෑ ගැහුවට කර්ණට Taman ගැනම දුකයි. ඒත් ආපහු
තමන්ගේ පෙම්වතියගේ ජීවිතය උදුරගන්න හැදුවෙත් ඒ තාත්තමයි කියලා මතක් වෙනකොට කර්ණට ආයෙත් කේන්ති යනවා. ඉතින් කොහොම වුණත් තාත්තා කේන්තියෙන් මෙතනින් යන්න යනවා. කර්ණ බිම ඉඳගෙන හඬා වැළපෙනවා. ඉතින් මේකෙන් පස්සේ අපිට පෙන්වන්නේ කර්ණ තාත්තත් එක්ක කේන්තියට ගෙදරින් යන්නම යනවා. පාරට වෙලා ඊළඟට මොකද කරන්න කියලා වැස්සේ තෙමි කර්ණ කල්පනා කරනවා. ඊළඟට කරුණා රෙන්ට් එකට ප්ලේස් එකක් අරගෙන එතන නතර වෙලා සුමතිව බලා ගන්නවා. දවසක් කරුණා ඩොක්ටර්ගෙන් අහනවා සුමතිව ඩිස්චාර්ජ් කරගෙන වෙන තැනකට එකරගෙන යන්න පුළුවන්ද කියලා. ඒත් මේ ඉන්න තත්ත්වයත් එක්ක එහෙම දෙයක් කරන්න හිතන්නවත් එපා කියලා ඩොක්ටර් කරුණට බනිනවා. ඉතින් සුමතිව කොයිම වෙලාවකවත් රෝහලේ තනි කරන්න බැරි නිසා කරුණා හැම මොහොතකම රෝහලේ ඉඳගෙන පොඩි ළමෙක්ව බලා ගන්නවා වගේ ගොඩක් ආදරෙන් මාස 2-3ක් සුමතිව බලා ගන්නවා. ඉතින් දවසක් දේශත් කරුණට කෝල් කරලා සුමතිගේ තත්ත්වය ගැන අහනවා. නමුත් දේශ කියන දේවල් ගැන කන්නට ගානක්වත් නැහැ. කොහොම නමුත් ඊළඟට කන්නට ලැබෙන ආරංචිය තමයි කරුණගේ හිත ගොඩක් කම්පා කරන්න සමත් වෙන්නේ. මොකද ඩොක්ටර්ස්ලා කියනවා සිහිය ආවත් මතකයේ ඇයට කවදා හෝ ලැබුණත් සුමතිගේ ස්නායු ආබාධයක් සිද්ධ වෙලා තියෙන නිසා ඇයගේ ශරීරයේ වම් පාදය පණ නැති වෙනවා කියලා. ඒ කියන්නේ අංශභාගය වැළඳෙනවා කියලා. ඉතින් මේ කතාව නම් කරුණට විසඳුම් හොයන්න බැරි ප්‍රශ්නයක් වෙද්දී කරුණගේ ජීවිතෙත් කරුණට එපා වෙනවා. මොකද කරුණ නිසා තමයි ලස්සනට හිටපු සුමතිට මෙහෙම දෙයක් උනේ කියන එක කොයිතරම් හිත හදාගන්න හැදුවත් කරුණගේ හිතට වද දෙනවා. ඉතින් ටික දවසක් හඬ මේ ගැන කල්පනා කරන කරුණ මේකට මොකක්ද කරන්න පුළුවන් කියලා හිතනවා. ඉතින් මේකෙන් පස්සේ අපිට පෙන්වන්නේ සුමතිව ඇඩ්මිට් කරලා ඉන්න රෝහලට සුමතිව බලන්න කරුණගේ තාත්තා දවසක් එනවා. මොකද කරුණ දින ගණනාවකින්ම ගෙදර ආපු නැති නිසා කෝල්ස් වලට ආන්සර් කරෙත් නැති නිසා තමයි මේ විදිහට තාත්තා සුමති ඉන්න තැන අනිවාර්යයෙන්ම කරුණ ඉන්නවා කියන විශ්වාසයට හොස්පිටල් එකට එන්නේ. නමුත් රෝහලේ රිසෙප්ෂන් ඉන්න හෙදියක් කියනවා මිස්ටර් කරුණා සුමති මැඩම්වත් හොස්පිටල් එකෙන් අරගෙන මෙහෙන් ගියා කියලා. ඒ වගේම සම්පූර්ණ රෝහල් ගාස්තුවත් මිස්ටර් කරුණා විසින් ගෙවලා තමයි සුමති මිස්ව එක්කරගෙන ගිහින් තියෙන්නේ කියලා මේ හෙදිය කරුණගේ තාත්තට කියනවා. ඉතින් කරුණගේ තාත්තා මේ නර්ස්ගෙන් සුමතිව ඇඩ්මිට් කරලා හිටපු වෝඩ් එකේ නම්බර් එකක් ඉල්ල ගන්නවා. ඉතින් කරුණගේ තාත්තා මේ නර්ස්ගෙන් සුමතිව ඇඩ්මිට් කරලා හිටපු වෝඩ් එකේ නම්බර් එකක් අහගෙන ඒ රූම් එකට යනවා. ඉතින් මේ රූම් එකේ ඉන්න හෙදිය මේ වෙලාවේ සුමතිගේ ඇඳුම් බෑග් එක අස් කරමින් ඉන්නේ. අය කියනවා මේ කාමරේ හිටපු මිස්ව සර් එක්කරගෙන ගිහින් තියෙන්නේ ඇඳුම් බෑග් ජංගම දුරකථන පවා මෙතන අමතක කරලා කියලා. ඉතින් කරුණගේ තාත්තා මේක දැකලා සෑහෙන දුක් වෙනවා. මොකද ආයේ කවදාවත් කිසිම හේතුවක් මත කරුණව කන්ටැක්ට් කරගන්නවත් කරුණ ඉන්න තැන හොයා ගන්නවත් කරුණගේ තාත්තට මේක නිසා බැරි වෙන නිසා. ඉතින් මේ අතර තමයි අපිට පෙන්වන්නේ ලස්සන මුහුදු වෙරළක්. ඉතින් ෆිල්ම් එක පටන් ගන්නකොටම අපිට පෙන්වන්නේ අන්නේ මුහුදු වෙරළ තමයි මේ. ඉතින් මේ වෙලාවේ රෝද පුටුවක් මත ඉන්න සුමති ළඟින් හිටගෙන ඉන්නේ කරුණා. ඒ වගේම මේගොල්ලන්ට මෙහෙට එන්න උදව් කරපු ට්‍රීවිල් රතු රියදුරෙක් වෙන තරුණ පිරිමි ළමයෙකුත් මෙතන ඉන්නවා. ඉතින් කරුණා මෙතන ඉන්න අර ට්‍රීවිල් රතු රියදුරට කියනවා එයා මං වෙනුවෙන් ඉන්නවා. මට ඒ හොඳටම ඇති. ඉතින් මං එයා වෙනුවෙන් හැමදේම අතහැරියා කියලා. ඉතින් මෙතනට ටික වෙලාවක් බීච් එකේ තනියම ගත කරන්න දීලා මේ ට්‍රැවල් ඩ්‍රයිවර් ටිකක් එහාට යනවා. ඉතින් කරුණා සුමතිට කියනවා මගේ ජීවිතේ තියෙන මට එකම එක බලාපොරොත්තුවයි කලින් වගේම ඔයාගේ මූණ ලස්සන හිනාවකින් මට දකින්න ලැබුණොත් ඒ ඇති කියලා. ඉතින් ඊට පස්සේ මේ දෙන්න ආපහු ඒගොල්ලෝ අලුතෙන්ම නතර වෙන්න ගත්තු ගෙදරට යන්නයි හදන්නේ. ඉතින් මෙයාලා තීවර ගම්මානයක පොඩි පැල්පතක් අටවගෙන තමයි ජීවත් වෙන්නේ. මේ පැල්පතටම වෛද්‍යවරියක් සහ හෙදියක් වගෙන්වලා සුමතිට ප්‍රතිකාර කරවන්නත් කරුණ කටයුතු කරනවා. ඉතින් මාස 6ක්ම හෙදිය නිවසට ආපු හැම මොහොතකම කරුණා හෙදියගෙන් අහන්නේ සුමතිට කවද්දා ආපහු මතකය ලැබෙන්නේ කියලා. ඉතින් හෙදියටත් මේ ප්‍රශ්නය එපා වෙන තරමටම කරුණ මේ ප්‍රශ්නය ඇයගෙන් අහලා තියෙනවා. ඉතින් ඒ තරම්ම නොයිවසිල්ලක් තමයි කරුණට සුමතිගේ මතකය ලැබෙන එක ගැන තියෙන්නේ. ඉතින් කොහොම නමුත් මේ දේවල් එක්ක ජීවිතය අලුත් පරිච්ඡේදයකට වෙනස් කරගත්තු කරුණ දෙවාරයන් නොබලා එක එක රැකියාවල් වල නිරත වෙනවා. මාළු විකුණනවා, මාළු පෙට්ටිය අහුරන්න උදව් කරනවා, සිමෙන්ති යනනවා, කොන්ක්‍රීට් දාන්න යනවා. තව ෆැක්ටරි එකකත් වැඩ කරනවා. ඉතින් මේ හැම විදිහකටම සල්ලි හොයලා කන්න බොන්න වගේම සුමතිගේ බෙහෙත් වලට යන වියදම් කවර් කරගන්න එක තමයි කරුණගේ බලාපොරොත්තුව. ඉතින් මේ වගේම විවේකයක් තියෙන වෙලාවට කරුණ සුමතිත් එක්ක කාලය ගත කරන ගමන් සුමතිට එක එක කතන්දර කියා දෙනවා. ඉතින් හැම වෙලාවකම සුමතිගේ හිත ශක්තිමත් කරන්න රාධා කෘෂ්ණ දෙන්නගේ ආදරය ගැන කතාව හැමදාම වගේ කරුණ සුමතිට කියනවා.
ඉතින් සුමතිත් මේ දේවල් ආශාවෙන් අහගෙන ඉන්නවා ඇති කියලා කරුණ විශ්වාස කරලා හරිම ලස්සනට ගොතලා කතන්දර කියනවා. ඉතින් දවසක් වැඩ ඇරලා එන ගමන් රාධාක්‍රිෂ්ණ ආදර කතාව තියෙන පොතක් අර ට්‍රේවල් ඩ්‍රයිවර්ට කියලා ගෙන්ව ගන්න කරුණ ඊළඟට කතාව සුමතිට කියන්නේ ඇගේ මතකය ආපහු යථාවත් කරන බලාපොරොත්තුවෙන්. මොකද අය ටීචින් කරන කාලේ හොස්ටල් එකේදී මේ පොත නිතර කියවනවා කියලා කරුණට දැනගන්න ලැබිලා තියෙනවා. ඉතින් ඒක මතකය නැවත එන එක බලාපොරොත්තුවක් විතරක්ම වුණත් ඒක නාවත් හොඳ දේවල් අහගෙන ඉන්න ලැබෙන එක ගොඩක් හොඳයි කියලා තමයි කරුණ විශ්වාස කරන්නේ. ඉතින් කරුණ මේ පොතේ තියෙන කතන්දරය සුමතිට කියා දෙනවා. ඊළඟට සුමතිගේ කකුල් මසාජ් කරනවා. සුමතිව ගොඩක් ආදරෙන් බලා ගන්නවා. ඔන්න එක දවසක් කරුණා රැට කෑම හදන ගමන් ලස්සන කතන්දරයක් කිය උයමින් ඉන්නවා. ඉතින් අද කතාව විදිහට කරුණා කියන්නේ අම්මා නැතුව තනියම හැදුණු පිරිමි ළමෙක් දවසක් එයාට ආදරය කරන්න එයාගේ අම්මා වගේ අහිංසක ගෑනු ළමෙක්ව හම්බ වුණාම ඒ අහිංසකකම ඇතුලේ එයාගේ අම්මව දැක්කා කියලා. ඉතින් ඊට පස්සේ ඒකෙන ලොකු ආදරයක් ඇති වුණා කියලාත් කරුණා සුමතිට කියනවා. ඉතින් මේ වචන ටික ඇහෙනකොට කියලා සුමති ප්‍රතිචාර දක්වනවා. ඉතින් සිදුවුණු දරුණු අනතුරෙන් පස්සේ පළවෙනි වතාවට තමයි සුමති මෙහෙම කියලා හරි ප්‍රතිචාරයක් දක්වන්නේ. ඉතින් කරුණා දුවගෙන ගිහින් සුමති ළඟ දන ගහගෙන ඒ මොන දෝතින්ම අල්ලගෙන ඒ දිහා බලාගෙන ඉන්නවා. මේ වෙලාවේ සුමති එක බිඳමින් හඬන්න පටන් ගන්නවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි සුමතිට නැතිවුණු මතකය නැවත ලැබෙන්නේ. ඉතින් ටිකෙන් ටික සුවාතට හැරෙන සුමති කලින් වගේම කරුණත් එක්ක කතා බහ කරන එක, hina වෙන එක කරුණට මේ ජීවිතේ ලැබිච්ච ලොකුම දේ වෙනවා. ඉතින් ස්නායු ආබාධිත තත්වයක් නිසා යාන්තමට කට පැත්තකට ඇද වුණත් සුමති ඒ මුවගෙන් hina වෙන විදිහට කරුණ ගොඩාක් ආශා කරනවා. නමුත් මේ සතුට වැඩි දවසක් කරුණගේ පපුවට විඳින්න ලැබෙන්නේ නැහැ. දවසක් සුමති ගොඩක් අසාධ්‍ය විදිහට අසනීප වෙනවා. ඉතින් උදේ වෙනකන්ම තත්ත්වය සමනය නොවුනොත් ඇයව හදිසි ප්‍රතිකාර ඒකකයට නැවත ඇතුළත් කරන්න සිද්ධ වෙයි කියලා වෛද්‍යවරයෙක් කියනවා. ඉතින් සුමතිට නැවත හුස්ම ගැනීමේ ආධාරකවල පිහිට පතන්න සිද්ධ වෙනවා. ඉතින් යාන්තම් සතුටක් පපුවට මෝද වුණා විතරයි ආයමත් කරුණගේ ඇස්වල කඳුළු පිරෙනවා. ඉතින් ඊළඟ දවසේ ටිකක් හවස් වෙලා සුමතිට අවශ්‍ය බෙහෙත් වගේක් සූදානම් කරමින් ඉන්නකොට මෙයාලගේ පුංචි ගෙදර පැල්පතේ දොරට කවුදෝ තට්ටු කරනවා. ඉතින් දොර විවෘත කරලා බලනකොට කරුණ දකිනවා මේ ඇවිත් ඉන්නේ යාගේ තාත්තා කියලා. ඉතින් ඒ විතරක් නෙමෙයි අර ට්‍රෙවිල් එකේ ඩ්‍රයිවර් කරුණගේ තාත්තත් එක්ක ඇවිත් ඉන්නවා. ඉතින් මේ ඩ්‍රයිවර් සුමතිගේ ඉස්කෝලේ සිකියුරිටි අංකල්ගේ ෆොටෝ එකක් ෆෝන් එකෙන් පෙන්වනවා. ඉතින් ඊළඟට කරුණගේ තාත්තා කරුණට කියනවා එදා ඇත්තටම Taman අතින් වෙච්ච දෙයක් නෙමෙයි ඒ සිද්ධ වුණේ. ඒ දේ මෙන්න මෙහෙමයි වුණේ කියලා කරුණට පැහැදිලි කරනවා. ඉතින් ඔයාලට මතකයේ දෙන කරුණගේ තාත්තා කරුණට ගෑනු ළමයෙක් බලන්න කියලා දේශාගේ ගෙදරට එක්කරගෙන ගියා. අන්න එතනදී දේශා කට්ටිය එහාට මෙහාට වෙනකන් ඉඳලා සුමතිගේ ෆොටෝ එකක් අරගෙන එයා අඳුරන තරුණයෙක්ට යවලා සල්ලිකාර කරුණව කොහොම හරි කසාද බැඳගන්න අදහසින් සුමතිව හප්පලා මරන්න කියලා ඕඩර් එකක් දෙනවා. ඊළඟට යන්න කලින් සුමතිට Taman කලින් ඉඳන්ම කරුණව හඳුනනවා. පුංචි කාලේ ඉඳන්ම දෙන්න යාළුවෝ. දැන් මේ කසාද බඳින්නයි හදන්නේ. ඒ අතරට තමයි ඔයා ආවේ කියලා සුමතිගේ හිත රිද්දනවා. ඉතින් අන්න ඒක නිසා තමයි මේ දේවල් කල්පනා කර පාරට ආපු සුමතිව වාහනයකට හැප්පෙන්නේ. ඒකත් ඉතින් දේශා හිතලම කරපු ඇක්සිඩන්ට් එකක්. කොහොම වුණත් මේකට Taman සම්බන්ධව නැහැ කියලා කරුණගේ තාත්තා කරුණට කියනවා. කරුණ මෙච්චර දවසක් හිතාගෙන හිටියේ මේ හැම දෙයකටම තාත්තා තමයි හේතුව කියලානේ. ඉතින් හොස්පිටල් එකේදී ඔක්සිජන් මාස්ක් එක ඉවත් කරන්න කියලා තරුණයෙකුට උපදෙස් දීලා තියෙන්නේ දේශා විසින්මයි. අන්තිමට කරුණගේ තාත්තා කළා වගේ කියලා කියන්න කියලාත් මේ තරුණයාට දේශා කියලා තියෙනවා. ඉතින් ওই කතාව කරුණගේ තාත්තා දැනගෙන තියෙනවා. ඉතින් මෙතනදී මං අතින් වරදක් උනේ නැහැ කියලා කරුණගේ තාත්තා කරුණට කියනවා. කරුණත් මේ වෙලාවේ තාත්තට දොස් කියපු එක ගැන ගොඩක් දුක් වෙනවා. ඉතින් තාත්තා පුතා විරසකේ මෙතනින් ඉවර වෙනවා. කරුණ තාත්තව බදාගෙන වැළපෙනවා. ඉතින් කරුණ තාත්තගෙන් ඉල්ලන එකම එක දේ අනේ මට කොහොම හරි මගේ ආදරණීය සුමතිව ජීවත් කරවන්න උදව් කරන්න කියලා. ඉතින් ඇතුළට ගිහින් සුමතිව බලන කරුණගේ තාත්තා දකිනවා පැල්පතක හිටියත් කරුණ මෙතනත් අම්මගේ ෆොටෝ එකක් මල් මාලයක් දාලා රාමු කරගෙන ඉන්නවා. ඉතින් ටික වෙලාවක් හරිම සංවේදී මොහොතක් ගත කරන කරුණගේ තාත්තා කරුණට කියනවා එදා යා සුමතිව බලන්න හොස්පිටල් එකට ගියපු වෙලාවේ සුමතිට මෙච්චර කාලයක් ට්‍රීට්මන්ට් කරපු ડોක්ටර්ස්ලා මෙන්න මෙහෙම දෙයක් කිව්වා කියලා. ඉතින් ඒ කාරණේ තමයි සුමතිව මාස 6ක් අවසානයේ නැවත ඔපරේෂන් එකකට ගත යුතු බව. ඉතින් ඒක නොකළොත් සුමතිගේ ජීවිතය අවදානමක කියලාත් මේ වෛද්‍යවරු සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ පණිවිඩය දෙන්න හිතාගෙන කරුණගේ තාත්තා කරුණව කන්ටැක්ට් කරගන්න සෑහෙන උත්සාහ කරලා තියෙනවා. ඒත් ඉතින් කරුණ ෆෝන් එක දාලානේ ගිහින් තියෙන්නේ. දවසක් කරුණගේ ෆෝන් එක ඔන් කරලා WhatsApp පරීක්ෂා කරද්දී තාත්තා දැකලා තියෙනවා කරුණ නිතරම වගේ කතා කරපු සිකියුරිටි අංකල්ගේ
chat history එකේ මේ තුන්දෙනාගේම ෆොටෝස් තියෙනවා. ඉතින් ඒ අනුව මේ අංකල්ව හොයාගෙන ගියපු කර්ණගේ තාත්තට මේ අංකල් හොඳටම දොස් කියලා තියෙනවා. මොකද කර්ණලාට මේ වගේ දෙයක් කළේ කර්ණගේ තාත්තයි කියලා තමයි සිකියුරිටි අංකල්ටත් කර්ණ කියලා තිබුණේ. ඉතින් කොහොම නමුත් මේ සිකියුරිටි අංකල් ගොඩාක් කර්ණගේ තාත්තව උනන්දු කරවලා සුමති කියන්නේ හොඳ කෙනෙක් කියලා පැහැදිලි කරලා තියෙනවා. ඉතින් ඊළඟට දැන් මෙයාලා ජීවත් වෙන තැනත් සිකියුරිටි අංකල් තමයි කර්ණගේ තාත්තට කියලා තියෙන්නේ. ඉතින් කොහොම නමුත් ඊළඟට කර්ණගේ තාත්තා ඉක්මනින්ම සුමතිව රෝහල්ගත කරන්න කටයුතු කරනවා. හැබැයි කර්ණ තනියම හොස්පිටල් එකේදී ඒ බිල් එක ගෙවන්නේ එයා මෙච්චර කල් ඉතුරු කරගෙන හිටපු සල්ලි වලින්. ඉතින් ඔපරේෂන් තියටර් එකට ගන්න කලින් සුමති කර්ණගේ තාත්තගේ කර්ණගේ යත් එක තමන්ගේ අතින් එකතු කරලා තමන්ට මොකක් හරි දෙයක් වුණොත් කර්ණව හොඳින් බලා ගන්න කියලා පොරොන්දුවක් ගන්නවා. ඉතින් ඔන්න මේකෙන් පස්සේ මාසත් කිහිපයකට පස්සේ වෙන හරිම ලස්සන සිදුවීමක් තමයි මේ වෙලාවේ අපිට පෙන්වන්නේ. ඉතින් අපිට පෙන්වනවා බොහොම ලස්සනට එලිමහනේ සරසලා තියෙන උත්සව ශාලාවක එක තැනක කර්ණගේ අම්මගේ සොහොන සරසලා එතනට මල් පොකුරක් තියලා තියෙනවා. ඉතින් ඊළඟට මෙතනට එන කර්ණගේ තාත්තා අර සිකියුරිටි අංකල් වගේම හොස්පිටල් එකේදී කර්ණලාට උදව් කරපු හැමෝටම සතුටින් කතා කරනවා. ඔන්න ඉතින් එකපාරටම කර්ණගේ තාත්තා පිටිපස්ස හැරිලා බලන්නේ පෝරුව තියෙන තැන. ඉතින් මේ වෙලාව අපිට පෙන්වනවා තවමත් ස්නායු ආබාධයක් නිසා මුවේ පොඩි විකෘති ස්වභාවයක් තිබුණත් බොහොම ලස්සන සිනහවකින් මුව සරසගත්තු සන්තෝර් සුමති ලස්සන මනමාලියක් විදිහට සැරසිලා මෙතනට එනවා. ඉතින් කරුණත් ඒට නොදෙවෙනි සුන්දරත්වයකින් මනමාලියක් විදිහට සැරසිලා සුමති දිහා ආදරෙන් බලාගෙන ඉන්නවා. ඉතින් ඇත්තටම සුමතිගේ මුහුණේ මේ වගේ හිනාවක් දකින්න කරුණ මොනතරම් පෙරුම් පිරුවද කියන එක දන්නේ කරුණගේ හිත විතරයි. ඉතින් කරුණ කතා කරගන්න වචන ගලප ගන්න බැරි වුණත් බොහොම අමාරුවෙන් අතින් සංඥාවක් කරලා කියනවා හොයාද ගොඩක් ලස්සනයි කියලා. ඉතින් මේ වෙලාවේ වැටි දුවගෙන කර්ණ ළඟට එන්න සුමති උත්සාහ කරනවා. ඉතින් වැටෙන්න යන සුමතිව කර්ණ පැනලා අල්ල ගන්නවා. ඊළඟට සුමතිව ආදරෙන් වැළඳ ගන්නවා. ඉතින් ඊළඟට මෙච්චර කාලයක් කැප කරපු ආදරයට පරම සුදුසුකම් ලැබපු කරුණ තමන්ගේ පෙම්වතිය මනමාලියක් විදිහට දකින්න තරම් වාසනාවන්ත වෙනවා. ඉතින් මේ දවසේ මේ ආදරණීය පෙම්වතුන් දෙන්නගේ විවාහය සිද්ධ වෙනවා. ඉතින් කර්ණ සුමතිගෙන් අහනවා අපි අවසානයේ රාධාකෘෂ්ණ වගේ ආදරය දිනුවා නේද කියලා. ඉතින් මේ දෙන්නගේ විවාහය ඔන්න ඔය විදිහට බොහොම සුන්දරව සිද්ධ වෙනවා. ඉතින් අවසානයේ කර්ණ අපිට කියනවා ආදරය කියන දේ බාධක ජය ගන්න සටන් කරන්න බැරි කෙනෙක් නම් ඔයාට කවදාවත් ලබන්න සුදුසු දෙයක් නෙමෙයි කියලා. ඔන්න උතනින් 2025 අලුතෙන්ම රිලීස් වුණු Love You මුඩු කියන මේ ලස්සන මූවී එක අවසන් වෙනවා. ඉතින් මේ වගේ කතා දකින්න ලැබෙන්නේ ෆිල්ම්ස් වල විතරයි කියලා හැමදාම සහි රිකැප් බලන අපේ යාළුවෝ කමෙන්ට් කරනවා. හැබැයි ඔයා දන්නවද මේ ලෝකේ සමහර කතා සිද්ධ වෙනවා. සමහර ෆිල්ම්ස් හැදිලා තියෙන්නේ අන්නේ වගේ ඇත්ත කතා වලින්. ඉතින් ඔයා මෙච්චර වෙලා බලපු අතිශය සංවේදී නමුත් ලස්සන අවසානයක් තියෙන මේ මූවී එකත් මේ ලෝකේ මේ මහ පොළොව උඩ ඇත්තටම සිද්ධ වෙච්ච ආදර කතාවක් කියලා ඔයා විශ්වාස කරනවද? ඉතින් ඔයාට මං කියන දේ විශ්වාස කරන්න බැරි නම් අංජලි ආකාශ් ලව් ස්ටෝරි කියලා Instagram එකේ Google එකේ YouTube search කරලා බලන්න. ඒ අනුවේදනී ආදර කතාව ඔයාට බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් මේ මූවී එක අංජලි ආකාශ් කියන සත්‍ය ප්‍රේමවන්තයින් දෙන්නගේ ආදරය පදනම් කරගෙන නිර්මාණය වුණු නිර්මාණයක්. ඉතින් මේ මූවී එක ගැනත් ඔයාගේ අදහස අනිවාර්යෙන්ම පහලින් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. ඉතින් තවත් දවසක සුන්දර ආදරය පිළිබඳව වෙනස්ම පැතිකඩක් කතා කරන අපූර්ව සිනමා සිත්තමක් සමග යලි හමු වෙමු.